සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලට අවශ්‍ය වෙලාවට කොහොමද data පාවිච්චි කරන SIM එක මාරු කරගන්නේ කියලා. ඉතින් පුංචි දෙයයි කරන්න තියෙන්නේ. අපි බලමු එහෙනම් මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඔයා යන්න මේ විදිහට ඔයාගේ මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන notification bar එක මේ විදිහට පල්ලයට කරන්න. හරි. ඊට පස්සේ මේ data කියන එක උඩ ටච් කරගෙන ඉන්න. මෙන්න මේ විදිහට ටච් කරන හිටියට පස්සේ ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මොබයිල් data කියලා තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරන්න. හරි. මෙතනින් දැන් මම SIM දෙක කියන එකකින් තමයි data on කරලා තියෙන්නේ. මගේ වැඩ කටයුතු කරගන්නේ මම දෙවෙනි SIM එකකින් තමයි මගේ data on වෙලා තියෙන්නේ. ඉතින් හදිසියක් වෙලා මගේ ෆෝන් එකේ SIM 2 එකේ data ඉවර නම් මම මේ SIM 1 එකෙන් data on කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ උඩින් තියෙන මෙන්න මේ රවුම උඩ මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ මේ ස්විච් කියලා ඇවිල්ලා තියෙන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. හරි. මේ විදිහට පොඩ්ඩක් සර්ච් වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට මගේ අනිත් SIM එකකින් තමයි data on වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පහසුම සරලම ආකාරයෙන් ඔයාගේ ෆෝන් එකේ ඔයාට අවශ්‍ය වෙලාවට data use කරන SIM එක change කරගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. අනිවාර්යෙන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.